මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අවස්ථානුකූල නායකත්වය පිළිබඳව. ඒ කියන්නේ අවස්ථාවට ගැලපෙන විදිහට නායකයා තමන්ගේම ක්‍රමය වෙනස් කරන්න ඕනි කියන එක. වටපිටාව ගොඩක් හොඳ හෝ වටපිටාව ගොඩක් නරක අවස්ථාවලදී කාර්ය මුල් කරගත් නායකයන් සාර්ථක වෙනවා. හැබැයි වටපිටාව ගොඩක් මධ්‍යස්ථ මට්ටමක තියෙන වෙලාවට සම්බන්ධතා මුල් කරගත් නායකයන් තමයි සාර්ථක වෙන්නේ. එහෙනම් නායකයෙක් තමන්ගේම ක්‍රමය තීරණය කරන්න ඕනේ සේවකයන්ගේ පරිණතභාවය සහ සූදානම අනුව. ඒ කියන්නේ සේවකයා ඉන්න මට්ටම අනුව නායකයට ක්‍රම 4ක් පාවිච්චි කරන්න වෙනවා. පළවෙනි එක තමයි අණ කිරීම. ඒ කියන්නේ සේවකයාට වැඩේ ගැන දැනුමකුත් නැත්තම් කරන්න උනන්දුවකුත් නැත්තම් නායකයා ළඟින්ම ඉඳන් වැඩේ කරන හැටි කියලා දෙන්න ඕනි. දෙවෙනි එක තමයි පුහුණු කිරීම. සේවකයාට වැඩේ ගැන දැනුම අඩුයි. හැබැයි උනන්දුව තියෙනවා නම් නායකයා වැඩේ කියා දෙන ගමන්ම ඔවුන්ව දිරිමත් කළ යුතුයි. තුන්වෙනි එක සහභාගී කරවා ගැනීම. සේවකයා වැඩේ කරන්න හොඳටම දන්නවා නම් හැබැයි පොඩි අකමැත්තක් හෝ ආත්ම විශ්වාස අඩුකමක් තියෙනවා නම් නායකයා තීරණ ගනිද්දී සේවකයාවත් හවුල් කරගෙන සහයෝගය ලබා දිය යුතුයි. හතරවෙනි එක බලය පැවරීම. ඒ කියන්නේ සේවකයා වැඩේට අතිදක්ෂයි වගකීමක් ගන්නත් කැමති නම් නායකයා වැඩේ සම්පූර්ණයෙන්ම සේවකයාට බාර දී නිදහස් විය යුතුයි. උදාහරණයක් විදිහට ඔබේ කණ්ඩායමට අලුතින් සමාජිකයෙක් ආවොත් ඔහුට මුල් කාලේ ළඟ ඉඳන් හැමදේම කියලා දෙන ක්‍රමය ඕන වෙනවා. හැබැයි ඒ සේවකයාම අවුරුදු 5ක් වැඩ කරලා පළපුරුදු වැඩෙක් වුණාට පස්සෙත් නායකයා හැමදේම කියලා දෙන්න ගියොත් ඔහු ඒකට අකමැති වෙනවා. එතකොට පාවිච්චි කරන්න ඕනේ වැඩේ බාර දීමේ ක්‍රියාවලිය. එහෙනම් නායකත්වය කියන්නේ ස්ථාවර දෙයක් නෙවෙයි. නියම නායකයා කියන්නේ අවස්ථාව, පරිසරය හා සේවකයන්ගේ ස්වභාවය තේරුම් අරන් තමන්ගේ නායකත්ව ක්‍රමය වෙනස් කරගන්න පුළුවන් කෙනාටයි.